සුබ දවසක් ඔයාලා හැමදෙනාටම අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔක්තෝබර් 10 කියන්නේ විශ්වයේ බලගතුම දිනයක්. ඒ වගේම මේ මාසයේ ප්‍රාර්ථනා බල ගැන්වෙන දවස් 5ක්ම තියෙනවා. මේ දවස් වලට කරන ප්‍රාර්ථනා අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. අපි බලමු ඒ දින සහ ඒ දිනයන්ට මොනවද කරන්න ඕනි කියලා. ඔක්තෝබර් 7 ඉතාම බලගත් දිනයක්. මොකද මේ දිනේ යෙදෙන්නේ වප්පුන් පොහෝ දිනයට පසුවදා. ඉගෙනීම් කටයුතු වල නිරත වෙන ඔයාට ඔක්තෝබර් 7 කියන්නේ ප්‍රාර්ථනා අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙන දවසක්. ඉගෙනීම් කටයුතු සම්බන්ධ ඕනෑම දෙයක් ඔයාට විශ්වයෙන් මේ දවසට ඉල්ලන්න පුළුවන්. මේ දිනයට ඔයා ඉගෙන ගන්න දරුවෙක්ට Tamanට හැකි පමණින් තෑග්ගක් වශයෙන් කුමන හෝ දෙයක් පරිත්‍යාග කරන්න අමතක කරන්න එපා. ඔයාට පුළුවන් අලුත් පැන්සලක් දෙන්න නම් ඒ දේ සතුටු සිතින් ලබා දෙන්න. ඊළඟ දිනේ තමයි ඔක්තෝබර් 10. 10. මේ දිනේට නම් ඔයා කැමති ඕනෑම ප්‍රාර්ථනයක් විශ්වයෙන් ඉල්ලන්න පුළුවන්. උදෑසන 10ටත් රාත්‍රී 10ටත් මේ දේ කරන්න. මේ දවස විශ්වයත් එක්ක සෘජුව සම්බන්ධ වෙන්න පුළුවන් දවසක් වගේම ඔයා දිහා විශ්වය බලා සිටින දවසක්. ඒ නිසා මේ දවස වෙනදටත් වඩා හොඳින් ගත කරන්න අමතක කරන්න එපා. ඔක්තෝබර් 13. ඔයාගේ සෞඛ්‍යය යහපැවැත්ම වෙනුවෙන් වගේම ලස්සන වෙනුවෙන් ඔක්තෝබර් 13 වට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ලෙඩවල සුවපත්භාවය, නිරෝගී බව, ක්‍රියාශීලීත්වය වගේම හිතේ සතුට සහ තමන්ගේ සුන්දරත්වය වැඩි කරගන්න මේ දවසේ ඔයා විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්න. මේ දවසට ලෙඩින් සිටින පුද්ගලයෙකුට උදව් උපකාර කරන්න ඔයාට පුළුවන්. ඔයාට මුදල් වලින් උපකාර කරන්න, එහෙමත් නැතිනම් ආහාර පාන ලබා දෙන්න. ඒ කිසිවත් බැයි නම් ඔයාට පුද්ගලයෙකුගේ සුවපත්භාවය උනත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මිල මුදල් ප්‍රශ්න තිබේ නම් ඔයාට පුළුවන් පන්සලේ බොමම පිරිසිදු කරන්න. නැතිනම් තමාගේම ගෙදර බුදු කුටිය පිරිසිදු කරන්න. ඔයාගේ හිතේ සතුට තමා වැදගත්ම. ඊළඟ බලගත්ම දිනයක් තමයි ඔක්තෝබර් 21. ජයග්‍රහණ වලින් ඉදිරියටම යන්න කාලයක් බලාගෙන සිටි ලොකු ජයග්‍රහණයක් නැත්නම් අලුතින් අරමුණකට යන්න හොඳ ආරම්භයක් ගන්න පුළුවන් දවසක්. මේ දවසේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා විශ්වයේ ආශිර්වාදය අමතක නොකර ලබා ගන්න. ඔක්තෝබර් මාසයේ තවත් බලගත දිනයක් ලෙස ඔක්තෝබර් 28 ධනය සම්බන්ධ කටයුතු වලට ඉතාම සුබ දවසක්. ලොතරැයි වාසනා, හදිසි ධනලාභ ඔයාට ලබා ගන්න පුළුවන්. විශ්වයට ප්‍රාර්ථනාවක් මුදා හරින්න. විශ්වය වෙනුවෙන් යහපත් දෙයක් සිදු කරන්න. අසරණ කෙනෙක්ට සල්ලි කීයක් හරි දුන්නම ඔයාට ඒක දවස සතුටින් ඉන්න කාරණයක් නේද? ඒ දේ මතක් වෙද්දි ඔයාට සතුටක් දැනෙනව නේද? ඔයත් සතුටින්, මුදල ලැබුණු පුද්ගලයාත් සතුටින්. විශ්වයට ඔයා මුදා හැරලා තියෙන්නේ යහපත් දෙයක්. මේ වගේ යහපත් කටයුතු වලින් ඔයා හිතා ගන්නත් බැරි විදිහට පොසිටිව් වෙනවා. ඔයා දෙන්නේ පොඩි මුදලක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඒ දේවල් විශ්වයෙන් හම්බෙන්නේ දෙගුණ තෙගුණ වෙලා. මේ මාසේ 7, 10, 13, 21, 28 යන බලගත් දිනයන්හි ඔයා ඔයාගේ ජීවිතය සාර්ථක කරගෙන තව කෙනෙකුගේ ජීවිතයත් ආලෝකමත් වෙන විදිහේ කටයුතු කරන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රාර්ථනා ඉටු වෙනවා. ඔයාට ධනය, බුද්ධිය, ජයග්‍රහණය, ආදරය, සෞඛ්‍ය හැමදේම ලබා ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඔයා මේ හැම දෙයක්ම විශ්වයෙන් ඉල්ලන්න ඕනි දැනටමත් ලැබිලා තියෙන විදිහට. මේ දවස්වලට පාන්දර 3:30, 5:30 බ්‍රහ්ම මුහුර්ත කාලයේ වගේම හවස 5:30 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ඔයාට පුළුවන් මේ දේවල් විශ්වයට මුදා හරින්න. 10 වෙනි දින උදෑසන 10:10ටත් රාත්‍රී 10:10ටත් ඉටිපන්දමක් හෝ පහනක් පත්තු කරලා විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා. හැම දිනාගෙම ප්‍රාර්ථනා සහ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම විශ්වයෙන් ඉල්ලනවා. අපේ channel එකත් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඔයාගේ අදහසුත් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. නැවතත් මේ වගේම වීඩියෝ එකකින් එනතුරු ඔබට සුබ අනාගතයක්.